Apa zombie out nih zombie lah. What the? Ngedang. Deh. Oi. හරි ගයිස් අපි වර්ල්ඩ් ජෙනරේටර් මේ මම ඕෆ් කරන පොඩි වැඩක් කරා මේ සුගර් කේන් ෆාම් එකක් ගහුවා and මේ අර 7.8 ඉඳන් හරක් ගියාලා බ්‍රීඩ් කරා and දැන් අපිට කෑමක් තියෙනවා අපිට දැන් K1 තියෙන තව අලුතෙන් මොඩ් එකක් දැම්මම ඔයාලට පේනවා ඇති මේ ජේට් කියලා මොඩ් එකක් මේ මෙහෙම පෙන්නද්දි ඔය පෙන්වනවා අනික මොබ් හෙඩ් බාත් පෙන්නනවා මිස්ටර් විඳු මට අහනවා ඈ අනේ හරි and ඊට පස්සේ මම ස්කින් එකක් දාගත්තා පෙන්නන්න ඕන පේනවනේ ලස්සන යෝ කැතයි මේ බලපන් හරි ස්කින් දාගත්තා අදු හරි ආම හදාගන්නත් ඕන අපි දැන් කේව්වට අනික මම පොඩි දෙයක් හොයාගත්තා මේ අපිට මැප් එකෙන් ටෙලිපෝට් වුණා මේ වේ පොයින්ට් දාලා ඒ උඹලා බලපන් යූ අකුර උඹලා ටෙලිපෝට් වුණා ඉතින් හොයාගත්තා නේ ඕක දන්නේ නැහැ ඕක හරි හොයාගත්තා යූ බලපන් එබුව ඉතින් අපිට උඹලා පෙන්නනවා නේද H home කියලායි මොමිටපන් යූ ඕබම් දෙන්නේ යූ අකුර බුහාවනේ එකක් ඕපන් වුනේ නැද්ද නැත හරියට ඔබ උඹ යූ කියලා වෙන එකක් ඔබලා තියෙනවා අපි ඒව පස්සේ බලමු මට නයිටිෂන් එක දෙන්න නයිටිෂන් එක හරි මේ නයිටිෂන් මොඩ් එක දාලා මේ නයිටිෂන් ඕ ටෙස්ට් එකේ ඕබම් හරි ඕක දාගන්නේ මේ ඊයේ ඔබලා අපේ කැරක්ටර් ගාව තියෙන නිකන් ඉරක් වගේ ඒක ඔබලා එතන හැගන්න දැක්ක මේ කැම ටික දීපු මට හරි මම කැම හැදුවා සැමන් ටික සැමන් තුනක් තියෙනවා සැමන් දෙන්න අන්න තුනක් දැන් මම මේ හාවස් කරමු මේ ෂුගර් කේන් ටික හාවස් කරමු යාළුවන්ට කියන්න අලුත් එන්ටි කියන්නේ ඈ යාළුවන්ට අලුත් එන්ටි කියන්නේ රෙසිපිය යාළුවන්ට අලුත් එන්ටි දීපන් බා එන්ටිටි කේවුඩු වල ඒකේ මම මේ රූපයක් නෑ බං ඒ බලමු ඊට පස්සේ knock back 2 මේ මම මේ fishing rod කර ඉදී knock back 2 sharpness 3 freezing 4 තියෙන මේ බුක් එකක් හම්බුණා හඩුවට දාගන්නවා sharpness 3 පට්ට බං මට දීපන් මං ගා ඩයමන්ඩ් එකක් තියෙනවා බෑ උඹට මා ඩයමන්ඩ් හදාගන්න පොඩ්ඩක් එතපන් හරි බොස් එනවා අපි දැන් බෑක්පැක් එක හදාගමු හරිද දැන් මේ කොබ්බෙබ් නැද්ද කොබ්බෙබ් ලිස්ට්‍රි මෙතන තිබ්බා දෙකක් හතරක් තියන ගාන්ට් හරි අපි දැන් හදාගමු මෙතන බෑක්පැක් මම ගෙහුවා ස්ට්‍රිං හතරයි ගාන්ට මං චෙස්ට් එකක් ඕන ඔයිස් අපි දැන් බෑක්පැක් එක හදාගමු මෙහෙම තියලා මෙහෙම නේද බං මෙහෙම තියලා මෙහෙම වරෙන් හේව් යන්න පොඩ්ඩක් ඉඳපන් මෙහෙමනේ මතක නෑ හරි මේක බලන්න බෑක්පැක් එක හදාගත්තා හරිද බොයිස් අපි දැන් මේක දාගමු කො බෑක්පැක් එක හදුවා අඩි 2 තනියම හදාගෙන ඇයි ඉතින් උඹ හදා මේ බලපන් මේ හරක් මරපන් හැබැයි ඉතුරු කරපන් ඈ ලෙදර් 4යි ඕන කීයක්ද හරක් 4යිද හතරක් නෙමේ සමහර උන්ගෙන් දෙකක් විතර ඩොප් වෙනවා අරපන්කෝ ඔක්කොම මරන්න බෑ බලපන් ලෙදර් කීයක් හම්බුණාද කියලා ලෙදර් එකක් අත් අයියෝ එකක් හම්බුණා හරි ඇති 3යිද ඕනේ 4යි තව එකක් මරපන් යම් තාගේ මරපන්කෝ දෙන්න ඉතුරු ඉන්න අන්තිම ඔය දෙන්න තියපන් හරි 5ක් හම්බුණා හරි උඹට හදාන්න ස්ට්‍රිං නෑනේ මකුලුව මරන්න නවුම ස්ට්‍රිං දෙකක් තියෙනවා තව දෙයක් ඕන මෙතන වරෙන් ගිහේව පැතර යන්න හරි දැන් බොයිස් අනේ ඉදහම් මේ කෑම එපා මේ ටික හාවස් කරලා අපි එහෙනම් සෙට් වෙමු මේ ඔක්කොම ටික හාවස් කරලා අපි සෙට් වෙමු පාන් හදාගමු හරි බොයිස් අපි පාන් ටික හදාගමුකෝ පාන් ඔබ පාන් කීයක් හැදුවද මට මම 13යි පුළුවන් මට 22යි මට පාන් 30ක් තියෙනවා රෝ කෝඩ් 7ක් තියෙනවා රෝ කෝඩ් නෙමෙයි උඹට තව දෙන්නද මාළු 7ක් දීපන් ඕන් ඇඳ
බලපන් ගන්න මං ගන්න ඊට පස්සේ දැන් බොයිස් මේ නයිට් ටෙෂන් එකේ මම ආඩ වෙන්නම් වෙන දේ පෙන්වන්න මන්න මෙන්න මේ මට ෂාප්නස් බුක් එක හම්බුණා ගැම්මත් තමා හරි ඉඳහම් පොඩ්ඩක් මෙයා ටික දාගමු අපි මේක අස්සට මේ අපි දෙන්නම එකම තැන මයින් කරන්නේ බ්ලොක් නෑ බං බ්ලොක් ටිකක් ගන්නවා දැන් ඔලී ටිකක් ගන්න හරි ඒක ප්‍රශ්නයක් නෑ මේ ටිකයි ඕනකට කිසිම ප්‍රශ්නයක් නෑ සහෝ හරිද මේ හරි බ්ලොක් ටික ගත්තා මේක දාමු අපි දැන් බෑක්පැක් එක අපි ඕක ගන්න බීයකට ඕම් බෑක්පැක් එක මේක අපි අප්ඩේට් කරලා ඒක ඩයමන්ඩ් අරම යනකම් ඩයමන්ඩ් නෑ නේද කෑම නෑ හරි එහෙනම් අපි දැන් යන්නේ අපි කියව ගමනට පොඩ්ඩයි අයන් පික් එකක් හදාගනි ඩයමන්ඩ් මයින් ගන්න බෑ අයන් පික් එක හදන්න අයන් නෑ මං ගවත් නෑ තියනවද නෑ නෑ දෙකක් තියෙනවා දෙකෙන් හදන්න බෑ දෙකෙන් බෑනේ අරක තිබ්බ ඇතුළට එද්දි මයන් තිබ්බ අරගෙන කඩාගෙන එයා වරෙන් අරෙන් මං ටෙලිපෝට් වෙන්නද එපා බං ඉතින් මා මේ හරිද බොයිස් මං විලේජ් එකට ඔන්න ඔහම ටෙලිපෝට් වුණා කිව්වේ සෙනික විලේජ් දැන් හෝම් එකට ගියොත් හෝම් එක ඕ දැම්මු අරන් යා පොඩ්ඩක් ඉඳන් අරන් යා ඕම ඉතපා වතුරටයක් අරන් එන්න හිටපන් අද්ද වයි එහෙනානේ මං කියනවද හරි මං සෙනික ටෙලිපෝට් යුවේ බුවා අනේ එපා ඉතින් ඕන් ටෙලිපෝට් කරා අනේ බං යමන් බං මම ඉන්නේ පාරේ හරි වරෙන් මං ඉන්න අනේ බං වරෙන්කෝ දාගෙන මෙහෙ කෙලි වාරේ මේ වගාව ඉන්නෙත් නෑ පොඩ්ඩක් ඉඳපන් අයියම් බොයිස් සබ්ස්ක්‍රයිබ් කරපල්ලා එපා කියපන් සබ්ස්ක්‍රයිබ් 50ක් තියෙනවා ගැම්මක් තමයි අයියෝ මදි බං හරි පොඩ්ඩක් ඉඳපන් එහෙම එකපාර මේ ලොකු සිහින වලට යන්නේ අපි තව එකක් මේ අපේ ගේමින් එක අපේ මේ රෙකෝඩින් එක ලැග් කියලා මට නම් ලැග් එකක් වෙන්නේ නැහැ හින්දා අපි මේ කම්ප්ලිමෙන්ටරි ෂේඩ් එකේ එක මේ මං හයිනේ තිබ්බේ මීඩියම් දැම්මා ප්‍රොෆයිල් එක දැන් නම් හොඳයි කියලා හිතනවා මේකට ගෙව්වද ඔව් ඔව් යම මං කියන්නේ මේක ඩීප් ස්ලේට් වලට යනවා තියෙනවා සොම්බිද එල මම නයිට් ටිෂන් එක දාගන්න ඕම් බොයිස් අපිට දැන් වෙන දේ නයිට් ටිෂන් එක දාපු ගමන් වා හරි ආපු දේ මට අයන්න උන්ට එන්න බෑ මේ මෙතන උඩ අයන් තියෙනවා උවිඳු උඩ තනිකර අයන් මේ වගාවක් තියෙනවා අයන් ටික ගනි මම මේ කෝපර් ටික ගන්න මං කෝපර් ගන්න ගමන් අයන් ගනි බෙදාගමු උවිඳු ඇයි බං බෙදාගමු අයන් බෙදාගමු ඔව් බෙදාගමු මම බෙඩ් එක ගෙන නේද කමන්නේ රීස්පොන් ළඟනේ යකෝ බෙදාගමු කියලා කිව්වේ අයන් නිදාගමු නෙමෙයි මට නිදාගමු උඩ යකේ ඔය උතන උඩ තියෙන අයන් ගත්තද ගන්නවා ගම කටහන් මම යටට යනවා යම ඩීප් ස්ලේට් මෙතනින් එහාට තියෙනවා මට කොහෙන්ද බම් මේ අයියෝ මේ බලපන් මට පිස්සුනේ බම් මම ඉස්සරහට යනවා මෙතනත් අයන් තිබ්බනේ රෙඩ්ස්ටෝන් ඕන රෙඩ්ස්ටෝන් මොකටද බං රෙඩ්ස්ටෝන් ඕන අපිට අර ඇචීව්මන්ට් ටේබල් එක ගන්න යට රෙඩ්ස්ටෝන් වල පේනවා බං ස්කෝප් හදන්නත් ඕනේ ස්කෝප් හදන්න හරි රෙඩ්ස්ටෝන් අද කොහමද බොයිස් ගන්න කතා ගන්න මට ස්නයිපර් එකක් තමයි ඕන මේ බලපන් අය නාකරයක් උඹට අයින් කීයක් තියනද අයන් 4 මට කීයද කියන්නද ඉන්න තව තියෙනවා අයන් 24යි අඩෝ උඹ බලපන් වීඩියෝ එකේ උඹ මං ගොනාට අන්දර මං අම්මට වැටුණා කියපන්කෝ පොඩ ඉඳන් මම ඩයමන්ඩ් නැති බා ඩයමන්ඩ් එක තියන්න ඒක මගේ ඵලයක් දැන් මට එන ඊට අනේ මේ ගානට බෙදපන් හරි ඩයමන්ඩ් තව යටක් තියනවා බං එනකොට තියෙන ඩයමන්ඩ් මං උඹට දෙන්න නැතුව ගන්නවද බං එහෙම කෑම නෑ ගහන්න එපා බං මම එහෙම කැතට කරන බොයිස් කියන්න බලන්න කරනවා තමයි තු තමන්න බිබුරුවා ලැපස් ඕන එකතු කරගනි මෙන්න ලාවා තියෙනවා කියපන්
මේ කෝබන් කේවුඩු වල කිව්වට කේවු එක තේරෙන්නවත් නැහැ නේ. දන්නේ නෑ බං මම දැම්ම මොඩ් එක දාලා දැම්ම ටාටර් රෑ නැත්තම් ඉන්නේ. ආව නැත්නම් අපි ස්පෝන් කරමු එන්නේ නැතිව බං ඒ ඌ එච්චර ඇග්‍රෙසිව් නෑ අනික ඌ එන්නේ බං අපි ස්පෝන් පොයින්ට් එක ගහලා තින් එන්නේ ළඟ අඩේ ආව නැත්නම් දැන් මේ මොකද? මේ මෙතන මයින් ෂාෆ්ට් දැන් මේ මොකද? මයින් ෂාෆ්ට් දැන් මේ මොකද කියන්නේ? දැන් මේ තින් ඒ වෙන හින්දා තියෙන වෙන එකෙක් දාලා හරියන්නේ නෑ අපරාධ අපිට ෆ්‍රොම් හෝම් වෝචර්ස් දාන්න තිබෙන්නේ මොකද්ද බං ඔගේ නම මොන වෝචර්ස් මතක නෑ අර ඩයමන්ඩ්ද බං ගෝල්ඩ් නේ බායෙන් තියෙන උඩ නයිට් විෂන් මොඩ් එක නම් පට්ට බං මට දීපන් ඈ බෙදලා. අර නයිට් විෂන් මොඩ් එක මරුනේ අනේ පාලකෝ මේ සෝම්බි කෙනෙක් හරි ඒ හાર્ඩ් දෙකයි තියෙන්නේ මේ කේව්වේ ගොඩක් යනවා කියෝක මේ උඹ හොයන්න එන්න බෑ මං කෙලින්ම ගෙදරට ටෙලිපෝට් වෙන ඊවම් මම කනවා. ඉද වැඩි ඉදම වැඩි ප්‍රවල කීප ඕම වැඩ්ඩා ආන් ඒ පාර ක්‍රීප කෙනෙක් බෑග් ගියක් දාගෙන පොද්ද හේල අඩේසි බැක්පැක් එක පිපුරුවානේ මේ ටෙලිපෝට් එන්නේ කොහමද? ඈ ආපහු ගියා බං අපා උඹ මැරුණද? නෑ නෑ ගියා කේවුඩු වල ගියා ඒ කියන්නේ මේ මම මැරිච්චා නෙමෙයි. ඒක ගියා බං කේවුඩු වල මේ ATB ෂෙඩ් එක මැරිච්ච දණක් තියෙන කාලෙද? මගේ උතන මැරිච්ච දැන් 10ක් විතර තියෙනවා අනේ මට පෙන්නන්නේ බ වරෙන්කෝ ගන්න යන්නේ. මේ ආරි ආය කනවා. හරි. උඹ ටෙලිපෝට් වෙන්නේ මේ ඉතින් උඹට අම්මට දෙන්න නිකන් තිබිලා ඩයමන්ඩ් එකක් උඹට OP දෙන්න දෙන්නේ නැහැ මට උන්න ටෙලිපෝට් උන්නේ තව. ටික වෙලාවක් යනවා නෑ වැරදි තැන ටෙලිපෝට් උන්නේ. ඔය ඉන්නේ මට මගේ නෙට් එක ඔය මගේ බඩු ටික නෑ. ඕයි බඩට දෙනවා බා ඔය හරි නෑ. ඒක නෙමෙයි. මගේ ඔක්කොම බඩු ටික දෙක නෑ. උරු කියන්න එපා බං දැන් බලන්න යකෝ නෑ. හරි මාත්තු එලේ හම්බුණා. උන්ට ගාපන්. දැන් මගේ එක මට කියන්න ගහපන්කෝ. මගේ දෙත් එක්කෝ ඔය මගේ එක බං අයියෝ දීපන් අයි උඹ මැරියා පොඩ්ඩයි ඔහොම ඉඳපන්. ක්‍රීප කෙනෙක්ට කියලා හරි මැරියා ඔය මගේ එක බං උඹ ඒක හොයාගෙන ඉඳපන්කෝ අයි ඒක තමයි මම හොයාන්නේ. ඔහොම ඉඳපන් උඹ. කොහෙද බං ඉතින් මෙතන තියෙන උඹ මෙතන ලාස්ට් ඩෙත් එකෙන් ටෙලිපෝට් උනේ ඉතින් බං ඒක නෑ. අයියෝ ඔය ක්‍රීප අනේ මේ ඔව් මම ඉඳපන්. කෝබන් ඒක නෑනේ. මට මැප් එකේ පෙන්වන්නෙත් නෑ. දැන් කේවුඩු වල ඇවිල්ලා ඉදා මේ කේවුඩු වල පෙන්නවෙන්න මම අතන උඩ ඉන්නේ කේවුඩු වල අරන් බෑන ඒක දුවනවනේ බා මෙන්න උතන උඩ ඉන්නේ කොහෙද ඉන්නේ මේ ඕයි ඔය හොයාගනිමු ෂේප් එක එහෙ තිබ්බේ මයින්ක්‍රාෆ්ට් එකේ බෑන ඕයි අයි බෑන ඒක දුවනවනේ බා මෙන්න උතන උඩ ඉන්නේ කොහෙද ඉන්නේ මේ ඕයි ඔය හොයාගනිමු ෂේප් එක එහෙ තිබ්බේ මයින්ක්‍රාෆ්ට් එකේ පැත්තට දාන්න ඉඳන් මේ අයියෝ තව ඉන්නවද දන්නේ තාතා බං උනන් සතා බං මැරුණා බං මේ මයින්ක්‍රාෆ්ට් එකේද වරෙන් ගන්න ටාෆ්ද සාව මේ තොම්බි කෙනෙකුත් එනවා. මේ වරෙන්කෝ මං ඉන්න දැනට මට මුකුත් නෑ. මොකට ගහපන්. ගණින් කඩුවා දීපන්. නයි.
මේ දුවපන්. වෙයි දුවන්. ඔබ මට ගහන්න එපා. මේ කෑම තියදී කෑම නෑ ඉවරයි. පාන් ඉවරයි. උඹට ඔක්කොම කෑම ටික දීලා තිබ්බේ. මං මේ මොන හරි දීව මගේ ඩෙට් එක හොයාගත්ත පස්සේ මට දෙන්නම් කෑම. පාඩු පියවන්න දීපන්කෝ. අරෝටුම් ෆ්‍රෙෂ්. රෝ මටන් එපා බං. දෙන්නේ කාටම මට පාන් අතයි තියෙන්නේ. රෝ සතා. මේ වරෙන්කෝ අර මේ මයින් ෂොප් එකේ පැත්තට යන්න. මං ගා බ්ලොක් අයියා යන්න වරෙන්කෝ යන්න. වරෙන් ඕයි අර පැත්තනේ අර පැත්තේ. අර ලොකු එකට යන්න. අන්න එහෙට යන්න ඕන. මේ පැත්තනේ. බල මැට් එක බලපළ මම දන්නේ නැහැ. කෑමත් නෑ බං මට මේ මුකුත් නෑ. පොඩ්ඩක් හරි මං හරි. හරි පොඩ්ඩක්. සන්තෝෂයි. බං මට කෑම නෑ තාම නැත්තේ බං. ඇක්සෙප් මුකුත් නෑ බං. අනේ බං පිටත් එක්ක දෙන්න ගහනවා පුත පක්කයක්. පොඩ්ඩක් නම මම ඇක්සෙප්. මේවා කට් කරපන් ඈ. මේවා කට් කරපන් ඈ. බේ අපරාධ ඩයමන්ඩ් සෝඩ් එක. යම්කෝ අරන් එන්න ඕනි. ඒකනේ මම මේ කෙලගෙන යන්නේ. දැන් මම පොරෝ කරලා. අපන් සොම්බිලා ෆද්දා. මේ බලපන් මේ සොම්බිලා දෙන්නේ ටියුන් උඹ දැක්කෑනේ සොම්බිලා හිටපු විදිය. ආදල්. සොම්බිලාට බම්බු ගහන්න කියන්නේ වරෙන්කෝ බම්මන් ගා. ඉතින් මගේ මේවනේ. බේදී හොයන්න වෙන්නේ නැහැ. උඹ මහ මෝඩයනේ බයි මැරුනේ. මහ ලොකු ප්‍රෝ. වරෙන්කෝ යන්න ඉතින්. ඉතින් නෑනේ බං මේ මොනවා හොයන්නද? යකෝ මට හොයාගෙන පුළුවන් සිද්ද ගැන කිව්වොත් මට මතක් වෙනවා ඉතල යන්න බැරි. ඊයේ මතක් වෙනවා දැන් මතක නෑනේ. අයියෝ මතකයි මට මයින් ෂාෆ්ට් ගුඩන් නැග්ගනු දෝ දීපන් ඒ ඇති. ඕඹ මෙහෙ රාජා කීවුඩ් වල බලන්නත් නෑ උඹ හින්දා ඉතින් ගෝල්ඩ් ටිකක් කියන්න ගෝල්ඩ් ඕන. මහ ලොකු කේවින් සූරයා නේ උඹ අයියෝ. සූර්යයා තමයි හිටපන්. සූර්යාට කෙල වෙනානේ දවසක. ආන්න මම හොයාගත්තා ප්ලේ ඩේස් එක. ඒත් වැටිලා වැටුණා නේද? ඕඹ නෑනේ බං මට මැප් එක පෙන්නන්න. හරි සහෝදරයා ආවා කොහමද ආවා ඉදිරියටම. අම්මෝනා නෑ හම්බුනේ නෑ මම හොයන. අර බලපන් ක්‍රීපර් කෙනෙකුත් ඉන්නවා බං මෙතන ඉඳපන් ඩයමන්ඩ් සෝඩ් එකක් හදලා තියෙනවා අරින්ද. දපන් චෝටෝ කියවුවා. මේ ඔව් පොඩි ප්‍රශ්නයක් අහන්නද? යප් මම ඔව් දැන් මේ වගේ ආවා ඈ අන්දින්නේ අන්දකෝ ඉන්නේ ඊයපන් එහෙම ඇවිල්ලා ඔව් බැරි වෙලාවකවත් මොනවාද මේක මොකද ඒ කියන්නේ අර මැරිච් මොනවාද මැරිච් දැන් පේනවනේ මැප් එකේ ඔව් ඒක බැරිලාක ඩිලීට් නො තරක අරක ඩිලීට් කරන ඩෙත් එක නෑ ඩෙත් එක පෙන්නන්නේ නෑ බං. එයාට තියෙනානේ තියෙන තැන තියෙනානේ. ඔව් තියෙන තැන ජීවිතේ නැති වෙන්න එක ඩේව් ස්ටෝන් මොඩ් එක. ආ ඩෙත් එක පෙන්නනවා කොහෙද බං? ඩෙත් එක පෙන්නනවා මෙතන පෙන්නනවා සුදු පාටින්. ආ නෑ පෙන්නන්නේ. පෙන්නන්නේ නෑ ඩෙත් එක. ඩෙත් පෙන්නන්නේ නෑ බං. ලැපස් තියෙනවා මෙව්වක් තියෙනවා. අඩේ බෑක්පැක් එකක් කියලා තියෙනවා මට පිස්සුනේ බං. මට දැන් ඇරලා යනවා මුන් ඔක්කොම ඉලා ඉන්නේ කෝබා අනේ මේ මම යනවා අනේ උඹ ඉන්නෙත් නෑ උඹ නෑ මැප් එකේ ඒක කියන්නේ කොහෙද ඉන්නේ වරෙන් මං හෙල්ප් කරන්න කොහෙද බං ඉන්නේ බං අයින් චාට් එකේ ඔව් බං ඉන්නේ මැරුනේ වැඩි දෙයක් නෑ උඹට කිව්වා මයින් චාට් ගාන යන්න එපා තනියෙන් ප්‍රෝ වෙන්න යන්න මේ සුම්බිලෝ උඩ තනියෙන් ප්‍රෝ වෙන්න නෑ පුදුමයා ගන්න ආන් ඉන්නවා දා මට ඩෙත් ඉතින් උඹ ඩෙත් ලාස්ට් ඩෙත් එක ටෙලිපෝට් වුණාද මයින් චාට් එකේ ලොකු
මම පාකෝර් කර කර යනවා. පාකෝ කියලා ඉඳගෙන උඹ නෑනේ බං. මම උඩ මට උඩ. පොඩ්ඩක් මට යට. හිටපන්. මට යට. මං උඩ. මං ගෙදරට ගියා පොඩ්ඩක් ඉන්න මං එන්න ස්ටුඩියෝ හදාගන්න. මෙද බෙඩෙත් මට පෙන්වන්න. මට ඕ ආවේ ආ හරි කෙව්ඩුවල වරෙන්ගු දැන්වත් කෙව්ඩුවල හම්බෙන්න. මං දැක්කේ නෑ වෙන්න බං. ඒ දුන්නේ බං. අරෙන් ඕ බං දීලා තියෙන්නේ වරෙන් කෙව්ඩුවල මේවා කරන්න. අතන ඉස්සරහින් ඉන්නේ කෙව්ඩුවල වරෙන්ගු. මේ. ඔබ ඔව්. ඒ අඩේ බං ස්ක්‍රීන්ෂොට් එක ගහන්න බෑ. මම හැමතිස්සෙම ස්ක්‍රීන්ෂොට් ගහන්න ගිහිල්ලා කියලා වෙන්නේ බං මට. දැක්කද උඹ? දැක්කෝ බං ඔඩියෝ මේ ඌ නීවර්ස් එක අනේ ඈ? ඔය නීවර්ස් කියුරු ලෝක අම්මන්ට තියෙන ඩැමේජ් ඒක මට දෙකයි කියලා. මේ මුන්දර ස්කේල්ට් මේ බං අම්මට 69 ගොඩක් තියෙන්නේ. ඒ ඔක්කොම කීයක් තියෙනවා කියලා. අර ඌ කෑ ගහනවා. හරි උඹට එන්නේ මංගාවට එන්නේ. ඔබ ගාවට ඉන්නේ නැහැ. ඇයි උඹට බයද? ඈ මං ඉන්නේ කොහෙද මැප් එකේ මං ගාව නැහැ. දැන් මගේ මූණ ඉස්සරහින් ස්පූන් නම නයිස්. තව කෙව් එකකට ආවා. මේ ෆර්නස් එකක් ගෙන නෑනේ. අම්මට මේ අය නාගරයක්. මං හිතන්නේ. ඔව්. උපිරියා. ආකරයක් ඉතින් මං ඊට කලින් ෆර්නස් එකක් හදාගන්න. මේකේ ෆර්නස් හදන්න බැයිද බං? ඌ වන්නේ වෙනවා. ඩේන්ජර් රෙඩර්ස් මට. මේ ඔව්. දාලා තිබ්බේ නෑනේ කස්තිය. FOV එකක් ඕනේද කියලා මගේ. නෑ බං. ආයෙ පොඩ්ඩක් අහපන් කට්ටිය. මේ අපම් මුගේ ඕනද මුට YouTube channel එකක් කරන්න ඕනේ නෑ නේ බං. මොකෙද්ද? මට කරන්න ඕනේ නෑ මං අහන්නේ මගේ FOV උඹට දෙන්නද කියලා. ඔව් මුගේ FOV ඕනනම් ආයෙ කමෙන්ට් කරන්න බොයිස්. මම මේකට ඇප්ලයි කරන්නම් ඔය. සුපිරි තැන් තියෙනවනේ ඒවා. එතකන්නේ අඩෝ අයන් 33ක් තියෙනවා බං. අයන් වැටුණා. දැන් මම දැන් අයන් ආකරයක් දිහා බල හිටියේ ඉඳන් ගන්න කියලා. අයන් නාකරය මටත් හම්බුණා බං. මම අයන් නාකර කියන්නේ දැන් ඉන්නේ. වරෙන් බී. අපි අයන් ටික ස්මෙල්ට් වෙන්න දාමු බොයිස්. එතකන් අර මොනවාද ස්මෙල්ට් වෙන්න දානවා. මේ ආම හදනවා නම් මටත් සමව දීපන් ඈ. හරි ආම හදන්නේ නෑ බං. ටික්කයක් හදමු. අනී මාම හදාගෙන ඉඳන් රජ වෙන්නේ. අඟුලා කියන. කෝපර් නම් මං බොයිස් මාත් ඕෆ් කැමරා තව වැඩක් කරා කෝපර් ස්මෙල්ට් කරා. කෝපර් ස්ටක් හරිනේ ඒකත් ගැලවුණා. බෑක්පැක් එකට දාමු. මේ ටික and අලුත් පික් එක මොකද අලුත් පිකේ ඩයමන්ඩ් යා? නෑ බං. අයන්. මං අයන් එක යට රැටුණා බං. ඉතපන් තෝ වීඩියෝ එක බලලා තෝ මොනවාද කරපු වැඩ කියලා. ඩයමන්ඩ් පික් ඇදුවේ නෑ බං. හදන්නේ පස්සේ දැන් ඌවට නෑ. ඉවරයක් නැත් මේ මම මේ මයින්ෂොට් එකේ නා බං විදියට මට මේක ඉඳලා ඇතිලා. අනේ ආච්චි මේ උළුවේදී දෙන මයින්ෂොට් එක දැකලා. මාත් යනවා කොහොමද? ආව් ෂිට්. ඉස්ටයක් හම්බුණා නේද? ඉස් දෙකක් හම්බුණා දැන්. පොඩ්ඩයි නා අයන් නාකරයක් තියෙනවා. උඩත් යෝගාට්ටු එක ගියපන් ඉතින්. මොඩේ වගේ බහැලා. ඒ කේව්ස් පඩි ස්පෝන් දෙකක් තියෙනවා. මොනා? මම දැක්ක. කේව්ස් පඩි ස්පෝන් දෙකක්. මම වෙන මොකෝ කෙව්. කරන්නේ කඩන්නද? කඩපම වෙන කෙව් එකකින්. එතන අයන් නාකරයක් තියෙනවා. මම තව මගේ දැක්ක. පැත්තේ උඩ තමයි. දැක්කා.
සහෝදරයා මෙතන ලොකු ප්‍රොබ්ලම් එකක්. මේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ප්‍රොබ්ලම් එකක්. Gak bang? Itu mah peire lihat. Bang, tambang. 33යි 43යි. දැන් නම් FOV එකක් දාන්න ඕනේ. බං මම පාකෝර කරපටි ඒවට කියන හයිලයිට් කරන්න. මේ දැන් කොප නම් මේ කොප හැබැයි මදි කිව්වට මට තව අයන්න එකක් පේනවා. කොහොමද උඹලට මම තමයි රිසෝසස් එකතු කරන්න බා. ආවා. බලමුද? ආකේ උඩ වෙලා ආවද කියලා. මගේ පැත්තේ අයියෝ බං අනෝ. බගී මැරියම බාන්න පොඩි ආතල්යක් තියෙනවා. මං කිව්වන්ට මේ අයන් 100ක් හොයාගෙන නිසා මන් නම් එන්නේ නැහැ එළියට. තව මයින් ෂාෆ්ට් එකක්. මම කියවනේ ඩයමන්ඩ් 100ක් හොයාගෙන නිසා මං නම් ආයේ මේ තව මයින් ෂාෆ්ට් එකක් තියෙනවා බං. ඒකේ ආයෙ නාකරයක් විතරයි. ස්ලයිම් ඉන්නවා ස්ලයිම්. ඕන වෙන්නේ අපි මේක මාක් කරමු. ස්ලයිම් මරපන්. ඔව් ඕනේ නාර පිස්ටන් හදන්න. ඒක තමයි. දැන් තමයි සෝම්බි එක ඇවිල්ලා. එතන මාක් කරගන්නවා. ස්ලයිම්. නයිස් මෙතන බං සොම්බිලා ගොඩාක් ඉන්නවා හරිද? මෙතන මයින් ෂාෆ්ට් එක උත්තර මට අර අයන් ටික ගන්න තිබ්බනම් ඇති. ඔර මංගාව කියන්න එපා. මංගාව නෙමෙයි. ඩේ ආයෙ හනවා. එන්න. හලෝ. එන්න. හරි දෙන්නේ ගහනවා. බයි දැනපන් ඉන්න. වරේ පාරේ. අර කෑම නෑ ආට් තුනයි චික් දාන්න අයන්න කරගත්තට මම දෙව්වා අඩු රිසෝසස් ගොඩක් එකතු කරන් තිබ්බේ සාධාරණ වැඩ බං අඩු මෙතනත් අයන් බං මගුලක් ඕපන් වෙනවනේ ඊයේ පාරද මහත්තයා නෑ බං පොඩ හෙල්ප් එකක් දෙන්න බෑද මට මම මෙහෙ වැඩ ආයෙ මැරෙනවා මෙසේජ් එක ආවේ නැත්තම් මේ මුන් ටික ෂේප් එක ගහගන්නලේ මං ෂේප් එකෙන් මේවා ටික මයින් කරගන්න අයියෝ මයින් කරේ ලස්සන බොයිස් අපි ගන්න ස්මිතින් ටේබල් එක හැදුවා හම්බේ බොයිස් අපි හැදුවා ගන්න ස්මිතින් ටේබල් එක වරෙන් පාරේ නයිස් මෝඩ පුත්තා බොයිස් දැන් අපිට තව ඕනා මොනවද තව එකක් තියෙන පොඩ්ඩෙන්ද උතුම වගේ යන්නේ බං ගියේ අයියෝ ටැක්කි සෙට් එක ගියා බං වරෙන් කුබස් මයි ජේ ටැක්කි සෙට් ජෙයි එක ගියානේ බං උණ්ඩ හදන්න ඒක රෙසිපිය මතක නෑ බං අවුලක් නෑ අපි ගන්න නැහැ කදමු කොම්බි කෙනෙක් ඉන්නා මම උඩ බම්බු ගහගන්න කියලා මං ආවා මම මෙන්න මේක හදන්න 28යි යන මට ස්නයිපර් එකක් ගන්න ඕන මේක නෑ
උඹ ස්නයිපර් එකක් හදනවද ස්පායෝ ඈ ඔව් අනේ මේ මට හදපන් ගන්න මම උඹට දෙන්නම් ඇවිල්ලා පාඩුව පියවන්න ගන්ටිය හදපන් මටත් එක්ක ඔබ මේ හැමදාම ඩෙත් නෝට් දාලා කෝල් නැහැ ඉතින් කෝල් දීපන් අනේ තූ ස්නයිපර් හදන්න මේ මටත් එක්ක හදපන් මම උඹට ගෙනත් ඉතින් දෙන්නම් යකෝ මට හදන්නත් බෑ කෝල් නාමේ තියෙන කෝල් නාමේ තියෙන්නේ මගුලක් කතා කරනවා එම් ටික ස්මෙල් කරමු බොයිස් යන්න දෙන්න අනේ යන්න දෙන්න කිව්වහම යන්න දීපල්ලා ගහන්න එපා रियो टिक स्पॉट रहा बस अभी सेट हूँ बॉस इधर मैं इतनी कॉट कर अरे बॉस वो अभी स्मेल करेगा तब मैं आटिका वो बा कॉमेडी स्मेल का क्वालिटी आती है रेला अरे बॉस अभी दें हदा गमो इधर ඒ පොඩ්ඩක් ඉඳපන් කියන්න එපා ක්‍රියේටිව් දාලා ගත්තේ කියලා අපි හරි මහන්සි මයින්ඩ් කර උඹ යකෝ බලපන් කියන්නවා රෙකෝඩ් එක කටවපන් මොනාද ක්‍රියේටිව් දැම්මේ නෑ මේකේ ඒක තමා කියන්නේ යකෝ මං හිතුව මේ වෙන මගුලක් කියන්න යනවා කියලා ක්‍රියේටිව් දැම්ම කියලා ඉන්න නෑනේ ඉන්න මේ බයින් ඉන්න පොඩ්ඩක් ඉන්නු එන්ඩ් එක දීලා එන්න කොහොම ඉන්න අයන් දෙක අයන් බොක්ස් එකක් මුලින්ම හදන්න ඕන බොයිස් එම්ම අයන් බොක්ස් එකක් හැදුවා මාද බාඩේ ඩයමන්ඩ් එපා කව දෙකක් වුණාද අයන් බොක්ස් එකක් හදාගමු and මේකනේ achievement එක බලන්න කදන කොප දෙයක් නම් කොප තිබ්බා ඒක තියලා එන්න මේකට අපි හදාගමු වොයිස් එකත් හරි අපි දැන් ගන්න එකක් හදමු මේ හොඳයි වොයිස් කෑම බං කෑමත් ගන්න හදාගමු මම මේ හදන්න ඉන්නේ මෙන්න මේක ටයිප් 81 සර්විස් රයිෆල් මොකක් හරි නැත්නම් වෙනවත් හදුවා මේ යාළුවේ ආවා අපි SKS එකක් හදමුද යාළුවේ ස්නයිපර් එකක් හදනවානේ මේක හොඳයි මේ නමේ උත් තියෙනවානේ ඒක හොඳයි ඒක අද නයිස් එහෙනම් ගුඩ් බයි බයි මෙන්න අපේ යාළුවා නාලු බයි යන්න පොඩ්ඩක් හිටු තාම දාලා මේව දාලා යන්න ලූට් ටික පොඩ්ඩක් ඉඳපන් අර එහෙනම් කොල්ලෝ අපි ගියා හරි එන්න මේක නේද හිටපන් බුලට් ටයිප් එකමද 72යි මේක මේ තියෙන්නේ ගම්පඩ මොනවද කිව්වේ උඹට ඩී මංගා ලූට් තියෙනවා උඹට ඩී මංගා ලූට් තියෙනවා මොනවද කියන්නේ මං ආවනේ ගම් පවුඩර් නේ ඔට්ටුව කවුද දින්නේ උඹද මමද ඔබ ගමනා තියෙන කියපන් තියෙන ඌව කියපන් අගන්න අයන් 20යි ආයන පොඩිපා ගම් පවුඩර් නෑ බං බුලට් අම්පඩ ෆාන් දාන්න 91ක් තියෙනවා අයන් 91යි අයන් 91යි ගෝල්ඩ් 17යි රෙඩ්ස්ටෝන් 21යි 52යි 64යි ඊට පස්සේ ලැපිස් තියෙනවා 64යි 12ක් තියෙනවා එතනම 78ක් තියෙනවා ඊට පස්සේ ඩයමන්ඩ් 6ක් තියෙනවා හරි උඹලට මම රිසෝසස් වැඩි බං ඕයන පොඩ හරි යාළුවෝ එහෙනම් අද අපි වීඩියෝ ගන්න කරන අරු ගියා මේ අනිවාර්යෙන් මේ අනිත් එපිසෝඩ් ටික බලුව නැත්නම් ඒ ටිකත් බලන්න තව එක එපිසෝඩ් එකක් කලින් දැම්මා කේවලුලත් ආවා හැබැයි ඌ ඇග්‍රෙසිව් නෑ ඊළඟට ටෙන්ටි රීඩ් කමෙන්ට් කරන්න එහෙනම් මේ බලුව නැත්නම් මෙන්න මෙතනින් වැටෙන ස්ක්‍රීන් එක ඔයාලා දැන් ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න එහෙනම් අපි කතනවා